හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලව අදත් මගේ channel එකට මම ආදරෙන් පිළිගන්නවා. අකලට කොණ්ඩේ සුදු වෙන එක හැමෝටම දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා. ඉතින් ඒකට හරියටම හරියන තෙල් එකක් ගෙදරම හිඳ ගන්න විදිය තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. කොණ්ඩේ සුදු වෙන එක විතරක්ම නෙවෙයි කොණ්ඩේ අවපැහැගෙන වෙලා තියෙනවා නම් තඹ පාට වෙලා ඩැමේජ් වෙලා තියෙනවා නම් ඊටාත්ම පොඩි කාලෙකින් ලස්සන ෂයිනි කළු පාට කොණ්ඩයක් ඔයාලට මේ තෙල් එක ගාලා ගන්න පුළුවන්. ඉතින් තෙල් එක හිඳනකොට ගොඩාක් අය කරන්නේ කොළ අම්වෙන් කොටලා වතුර මික්ෂ්‍ර කරලා මිරිකලා ඒකටම තෙල් ටික දාලා පැය ගණන් රත් කරන එක. මොකද වතුර ගතිය යනකම්ම ඒක හොඳට හිඳ ගන්න ඕනේ නිසා. ඒකෙන් වෙන්නේ තෙල් එකේ පෝෂණය වගේම කොළවල තියෙන පෝෂණයත් සම්පූර්ණයෙන්ම පිච්චිලා විනාශ වෙලා යන එක. හැබැයි මේ විදිහට තෙල් එක හිඳගත්තොත් ඒ කිසිම දෙයක් වෙන්නේ නැතුව ලස්සන කොළ පාට පෝෂණයෙන් අනෝන තෙල් එකක් ඔයාලට හිඳ ගන්න පුළුවන්. ඉතින් මේක හදන්න උඩරිම විනාඩි 5ක කාලයක් වැය කළොත් හොඳටම ඇති. ගෑස් බිල් යන්නෙත් නැහැ. කොළ කොටලා අඹරලා මිරිකලා මහන්සි වෙන්න ඕනෙත් නැහැ. භාජන හොදන්න අත් නියපොතු සවුත්තු කරගන්න නැතුව විනාඩි 5න් තෙල් එක හිඳලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් සුදු කොණ්ඩේ කළු කරන්න විතරක්ම නෙවෙයි කොණ්ඩේ වැවෙන්න ශක්තිමත් නිරෝගී කොණ්ඩේකටත් මේ තෙල් වට්ටෝරුව භාවිතා කරන්න පුළුවන්. මේක හදලා ඉවරුණාට පස්සේ ඉතුරු වෙන කල්කේ ඔයාලට සතියක් දෙකක් කල් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. සතියකට දෙපාරක් වගේ වෙන විදිහට හෙයා මාස්ක් එකක් විදිහට ඔයාලට මේක කොණ්ඩේට ඇප්ලයි කරලා පැය භාගයක් වගේ තියලා හොදලා දාන්න පුළුවන්. තෙල් එක ගාන විදිහ ඉතින් වෙනම පෙන්වන්න අවශ්‍ය නැහැ කියලා හිතුණා. මොකද මම තෙල් එක භාජන වලට දානකොටම ඒ භාජන වල හැඳි වල මඩියේ තිබුණු ඒවා අරගෙන කොණ්ඩේට ගාගත්තා. ඒ තරම්ම මට මේකෙන් එක බින්දුවක්වත් අපිට යවන්න හරිම ලෝභ හිතුණා. ඒ නිසා තමයි මම මේ විදිහට කොණ්ඩේට තෙල් ටික ඇප්ලයි කරගත්තේ. ඉතින් ඔයිල් එකක් හරියටම ඇප්ලයි කරන විදිහ සහ ඔයිල් එකක් ඇප්ලයි කරාට පස්සේ හෙඩ් මසාජ් එකක් හරියටම කරගන්න හැටි ඔයාලට දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් වෙනම ඒ වෙනුවෙන් වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් එහෙනම් දැන් යමු අපි මේ තෙල් එකේ වට්ටෝරුව ගැන දැනගන්න සහ තෙල් එක හදාගන්න. ඉතින් මෙන්න මේ වට්ටෝරුව තමයි මම මේ තෙල් එක හදාගන්න අද භාවිතා කරන්නේ. මීට අමතරව ඔයාලට මේකට තව දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒවා මම ඔයාලට වීඩියෝ එක අතරතුර පැහැදිලි කරන්නම්. ඉතින් වීඩියෝ එකත් එක්කම මේ විදිහට රැඳිලා ඉන්න. ඉතින් මේ වට්ටෝරුවේ මෙහෙම ඩ්‍රයි ගතියක් තිබ්බට පේන්න කළු පාටට වගේ තිබ්බට මේ තෙල් එක ඉඳගත්තට පස්සේ ඔයාලට දැන්ටම දකින්න ඇති වීඩියෝ එක මුලින් ලස්සන කොළ පාට හොඳ පෝෂණයෙන් පිරිච්ච තෙල් එකක් තමයි ඔයාලට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මේ තෙල් වට්ටෝරුවට මම කියන අමුද්‍රව්‍ය අමු ඒවා වුණත් භාවිතා කරන්න පුළුවන්. නමුත් අමු ඒවා භාවිතා කරනවට වඩා මේ වගේ වේලලා හෝ ඩීහයිඩ්‍රේට් කරපු අමුද්‍රව්‍ය භාවිතා කරන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. මොකද තෙල් එක හිඳ ගන්න යන වෙලාව මහන්සිය වගේම තෙල් එකේ පෝෂණය රැක ගන්නත් පුළුවන් මේ විදිහට තෙල් එකක් හිඳ ගත්තොත්. ඉතින් මම මේක මේ වෙලාවේ ග්‍රයින්ඩ් කරගන්නවා. මොකද මම මේ ඔක්කොම කුඩු ටික තෙල් එකට භාවිතා කරන්නේ නැහැ. පොඩ්ඩක් මම මේකෙන් ඉතුරු කරගන්නවා. ඔයාලට මතක ඇති මම කලින් හෙයා ඩයි කුඩු එකක් හැදුවා. ඉතින් ඒ කුඩු එකටත් මට මේකෙන් පොඩ්ඩක් පාවිච්චි කරන්න පුළුවන් හන්දා මම ටිකක් ඉතුරු කරලා තියාගෙන තමයි මේ කුඩු එක මේ තෙල් එකට අද භාවිතා කරන්නේ. මොකද මම බොහොම අමාරුවෙන් තමයි මේ කොළ වට්ටෝරු ටික හොයාගෙන මෙහෙට එනකන් අරගෙන ආවේ. ඉතින් ඒ නිසා මට මේක ගොඩාක් වටිනවා. ඉතින් ඒ නිසා මම තවත් දේවල් වලට මේ කුඩු පාවිච්චි කරනවා. ඉතින් ලංකාවේ ඉන්න ඔයාලට මේව ඇත්තටම හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. මොකද මේව සිංහල බෙහෙත් බඩු කඩවල පවා ඩීහයිඩ්‍රේට් කරපුවා තියෙනවා. ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මම නම් අමු කොළ හොයාගෙන තමයි ඒව ගෙදරම මද පවෙන වේලලා මේ විදියට කුඩු කරගෙන අද මේ තෙල් එක හදන්නේ. ඉතින් ග්‍රයින්ඩර් එකක් නැති කෙනෙක්ට මේක ඇත්තටම ග්‍රයින්ඩ් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට මේක අතින් උනත් පොඩි කරලා මේ කොළ ටික කුඩු කරගන්න පුළුවන්. මේ ඔයිල් එක හදන්න ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට මම භාවිතා කරන්නේ නිල් අවරිය. නිල් අවරිය වලට ඉංග්‍රීසි වලින් ඉන්ඩිගෝ ප්ලාන්ට් කියන නමිනුත් හඳුන්වනවා. ඉතින් ඔයාලට ඉන්ඩිගෝ පවුඩර් විදිහටත් මේක ඔන්ලයින් ඕඩර් කරගන්න පුළුවන්. පැකට්ස් තියෙනවා. ඉතින් ඒව වුණත් ඔයාලට මේකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් නිල් අවරිය කියලා කියන්නේ අකලට කොණ්ඩේ සුදු වෙන එකට ඉතාමත් සාර්ථකම සත්කාරයක්. ඔයාලට පුළුවන් වැඩි විස්තර Google කරලා බලන්න. මොකද වීඩියෝ එක දිග වෙන හන්ද මම මේකේ වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. හැබැයි ඔයාලට දැනුමක් ගන්න පුළුවන් Google කරලා බලන්න මේ නිල් අවරිය කියන්නේ ඔයාලගේ කොණ්ඩේට කොයිතරම් වටිනා කියන දෙයක්ද කියලා. ඉතින් ඒකෙන් ඕගලන්ටත් දැනුමක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම මේකට භාවිතා කරේ රතු පාට වදමල් එක. රතු පාට වදමල් පොකුරු එක වුණත් ඔයාලට පෙතිපහ එක වුණත් ඒ දෙකෙන් ඕනම එකක් මේකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම භාවිතා කරේ රතු පාට පොකුරු වදමල් එක. ඒකත් මම ෆ්‍රෙෂ් වදමල් එක අරගෙන ඒකේ පෙති ගලවලා අයින් කරලා සුද්ධ කරලා මොකද ඒකේ චූටි කූඹි හැම ඉන්නවා. ඉතින් ඒ සත්තු අයින් කරලා පිරිසිදු කරලා මද පවෙන
පේලා මම මේක කුඩු කරගත්තා. ඉතින් කුඩු කරද්දි මම වදමල් එක වෙනම තමයි කුඩු කරගත්තේ. මොකද වදමල් කුඩු එකත් මං වෙනමම අයින් කරලා තියාගත්තා. ඒකෙත් පොඩි ප්‍රමාණයක් තමයි මම මේ තෙල් එකට එකතු කරගන්නේ. ඒකත් මට පස්සේ කාලෙකදී අවශ්‍ය වෙන නිසා තමයි මම ඒක කුඩු කරලා තියාගත්තේ. තව සත්කාර තියෙනවා වදමල් කුඩු වලින් හදන ඒවා. ඉතින් ඒවත් මම ඉදිරියේදී ඕගලන්ට එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉතින් ඉදිරියේදී බලමු කොහොමද අපි වදමල් වලින් තවත් අපේ ලස්සන වෙන සත්කාර කරගන්නේ කියලා. ඉතින් ඒ අමද්‍රව්‍ය දෙකට අමතරව මම මේකට කී කිරිඳිය එකතු කරා, සැවැන්දරා මුල් එකතු කරා. ඇත්තටම සැවැන්දරා මුල් නම් අත්‍යවශ්‍යම නැහැ. ඒකෙන් සුවඳක් එනවා මිසක් පෝෂණයක් ඇත්තටම ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලට අත්‍යවශ්‍යම නම් සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා සැවැන්දරා මුල් කුඩු. ඒව අරගෙන මේකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඊටත් අමතරව මේ අමද්‍රව්‍යත් එක්කම ඔයාලට තව එකතු කරගන්න පුළුවන් ඕනනම් කරපිංචා, ගොටුකොළ, කරාඹු නැටි කිහිපයක්, කළුදුරු ඇට කිහිපයක්, කුරුඳු පොත්තක් ඔය වගේ දෙයක් වුණත් ඔයාලට මේකට එකතු කරගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රධානම අමද්‍රව්‍ය විදිහට අනිවාර්යයෙන්ම ඔයාලා මේකට නිල් අවරේ සහ වදමල් කියන දේ එකතු කරගන්නම අත්‍යවශ්‍යයි. මොකද අපි අද මේක හදන්නේ ඔයාලගේ සුදු කොණ්ඩේ කළු කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා ඒ අමද්‍රව්‍ය දෙක මේකට භාවිතා කරන්න ඕනේ හරි ප්‍රතිඵලයක් ගන්න නම්. ඉතින් මේ විදිහට කුඩු කරගත්තු ටික ඔයාලා මොකක් හරි භාජනයක් අරගෙන ඒකට දාලා ඊට පස්සේ ඒකට මම වෙනමනේ වදමල් ටික කොටා ගත්තේ. ඉතින් ඒ ටිකත් මම මෙතෙන්දී තේ හැඳ දෙකක් විතර වගේ එකතු කරගන්නවා. ඉතින් ඒ ටිකත් එකතු කරගෙන මේ ටික හොඳට මික්ස් කරලා ඒකට මම තෙල් එකතු කරගන්නවා මිලිලිටර් 100ක් හරි 200ක් හරි ඔයාලට මේකට එකතු කරගන්න පුළුවන්. ඔයාලා ගන්න කුඩු වල ප්‍රමාණය අනුව. ඉතින් මම මේකට මේ ටික වැහෙන ප්‍රමාණයකට වගේ හොඳට තෙල් ටිකක් දාලා තෙල් මිලිලිටර් 100ක් වගේ දාලා මේ ටික හොඳට මික්ස් කරගත්තා. ඊට පස්සේ මම මේක සාමාන්‍ය ගින්දරේ තියනවා. ලොකු ගින්දරේ තියන්නේ නැහැ. චූටි ගින්දරක තමයි මේක තියන්නේ. හිමීට මේක ටිකක් වෙලා රත් වෙන්න අරින්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේක ටික ටික රත් වෙනවා. ඉතින් එහෙම රත් වෙනකොට ඔයාලා මේක නිකම්ම තියන්නේ නැතුව හැන්දෙන් හොඳට කලවම් කරන්න ඕනේ. නැත්තම් මොකද එක තැනක විතරක් රත් වෙලා කැටියක් වගේ පිච්චෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේක ඔයාලා මික්ස්චර් කරන ගමන් තමයි රත් කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට සාමාන්‍යයෙන් වෙලාවක් ගියාට පස්සේ ඔයාලට මේ විදිහට සුදු පාට පෙන නගිනවා වගේ පේයි. ඉතින් එහෙම පෙන නැගුණාට පස්සේ මේ පෙන ටික ඉවරුණාට පස්සේ තමයි ඔයගොල්ලෝ ලිප ඔෆ් කරන්න ඕනේ. ඉතින් පෙන ටික නැති වෙලා යනකම්ම පොඩි වෙලාවක් රත් කරන්න. ඉතින් රත් කරනකොටම ඔයගොල්ලන්ට තේරෙයි මේකේ ලස්සන කලර් එකක් එනවා මේ ඔයිල් එකට. ඊට පස්සේ පෙන ටික හිඳුණාට පස්සේ ලිප ඔෆ් කරලා එහෙම්මම නිවෙන්න තියන්න. මොකද එතකොට භාජනයේ තියෙන රස්නෙන් ඉතුරු ටිකත් හොඳට රත් වෙලා තෙල් එක හරියට හැදෙනවා. ඉතින් ඒ විදිහටම ඔයගොල්ලෝ මේ භාජනයේ මේක නිවෙන්න තියන්න. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ මේක හොඳටම නිවුණාට පස්සේ ඔයාලට පුළුවන් රෙදි කෑල්ලක් ආධාරයෙන් නැත්නම් මේ වගේ තේ මඩියක ආධාරයකින් හරි මේක පෙරලා වෙනම ඔයිල් ටික වෙන් කරගන්න. ඉතින් මම මේක මේ විදිහට පෙරාගෙන ඊට පස්සේ ඒක වෙනම බොටලයක දාලා ස්ටෝර් කරලා තියාගන්නවා. ඊට අමතරව මම මෙන්න මේ වගේ මගේ පොඩි බෝතලයක් තියෙනවා. ඒක මම ගත්තේ නම් ඩුබායි වලින්. මම දන්නේ නැහැ ලංකාවේ මේක ගන්න තියනවාද කියලා. ඉතින් මේ වගේ එකකට ඔයිල් ටික දාගෙන තියාගත්තට පස්සේ කොණ්ඩේට ඇප්ලයි කරන්න හරිම ලේසි. මොකද හරියටම කොණ්ඩේ ස්කැල්ප් එකට වදින විදිහට මේ බොටල් එකෙන් හොඳට ඇප්ලයි කරගන්න පුළුවන්. ඉතින් මම මේකට ටිකක් දාලා තියෙනවා ඇප්ලයි කරන්න පුළුවන් වෙන ප්‍රමාණයකට. ඊට අමතරව ඉතුරු ටික මම ස්ටෝර් කරලා වෙනම තියාගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති කොයිතරම් ලස්සන කලර් එකක්, ලස්සන කොළ පාට නැචරල් කලර් එකක් මේකට ඇවිල්ලා තියෙනවාද කියලා. ඉතින් මේ තෙල් එකේ තියෙන පෝෂණය මේ විදිහට තෙල් එකක් හිඳනකොට කිසිම විදිහකට තෙල් එකේ පෝෂණයට අමද්‍රව්‍ය වල තියෙන පෝෂණයට කිසිම හානියක් වෙන්නේ නැතුව හොඳට තෙල් එකක් හිඳ ගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ඔයගොල්ලෝ මේ තෙල් එක හිඳලා බලන්න. ඊට අමතරව මේ කල්කේ උනත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ කල්කේ දවස් 4ක් විතර යනකම් වෙනම නිකන් තියාගන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාලට සතියකට දවස් 2ක් වගේ යනකම් මොන හරි දෙයක් එක මික්ස් කරලා හෙයා මාස්ක් එකක් විදිහට ඔළුවට ඇප්ලයි කරලා පැය භාගයක් වගේ තියලා හොදලා දාන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ කල්කෙත් වෙනම තියෙන්න අරිනවා. සතියකට දෙපාරක් වගේ අනිවාර්යෙන් ඔයාලා මේක ඇප්ලයි කරන්න ඕනේ. හැමදාම ඇප්ලයි කරන්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි. වඩාත් ඉක්මනටම ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට අඩුම තරමේ සතියකට දෙපාරක්වත් මේක හොඳට කොණ්ඩේට ඇප්ලයි කරලා පැයක් වගේ තියලා සාමාන්‍ය ෂැම්පූ එකක් කන්ඩිෂනර් එකක් ගාලා හොදලා දාන්න. ඊටමත් අඩු කාලෙකින් ඔයාලට ලොකු ප්‍රතිඵලයක් මේකෙන් ගන්න පුළුවන්. ඒක මට ගොඩාක්ම විශ්වාසයි. ඉතින් මේක හදලා බලන්න, ඇප්ලයි කරලා බලන්න. ඉතින් ඔයාලගේ ගත්ත ප්‍රතිඵල මාත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්නම්. බයි.